ඔව් ඒ වගේම අපි දකිනවා ඊයේ දිනේ හරිනි අමරසූරිය මැතිණිය අර අධ්‍යාපන සම්පකාර සමිතියේ සමාජිකත්වයේ හිමි අයගේ විශ්වවිද්‍යාල වරම් ලැබපු දරුවන්ට හිමි ශිෂ්‍යාධාරය. එතකොට මේ ශිෂ්‍යාධාර මුදල පිරිනමන්න ඒ අය දෙමව්පියෝ සහ දරුවෝ අර්ලියගහ මන්දිරයට කැඳවලා ලොකු උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. අපි දැක්කා ඉතින් එතන හිටියා හරිනි අමරසූරිය මැතිණිය හිටියා, මහින්ද ජයසිංහ මැතිතුමා හිටියා, මුතුමා හිටියා. මේගොල්ලෝ රෙදි ඇඳගෙන තමයි හිටියේ. හැබැයි අපි දැක්කා ඊටාම පැහැදිලිව ඔවුන්ගේ නිර්වත්භාවය. මොකද ඔය කියන කණ්ඩායම තමයි මීට පෙර ආතුව ඔවැනි දේශපාලඥයින් සම්බන්ධ වෙලා සිදු කරන ඔවැනි ස්වාධීන ආයතන විසින් සිදු කරන ක්‍රියාදාමයන්ට දේශපාලඥයින් මැදිහත් වීම ඉතාම නිර්දේය විදිහට විවේචනය කරේ. එතකොට අධ්‍යාපන සම්පකාර සමිතිය කියලා කියන්නේ ගුරුවරුන්ගේ විතරක් නෙවෙයි අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ බොහෝ නිලධාරීන්ගේ සමාජික මුදල් එකතු කරලා හදපු සුබසාධක සමිතියක්. එතකොට මේ සුබසාධක සමිතිය තාම ස්වාධීන සුබසාධක සමිතියක්. ඒකට රජයේ කිසිදු බලපෑමක් නැහැ. අවසානයේ ඒක සුබසාධන කටයුතු වගේම ණය දෙන සමිතියක් විතරක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ සුබසාධන කටයුත්තක් විදිහට තමයි මේ සමාජිකින්ගේ විශ්වවිද්‍යාල හිමිකම් ලබන දරුවන්ට කිසියම් ශිෂ්‍යාධාර මුදලක් පිරිනමන්නේ වාර්ෂිකව. ඉතින් ඒ උත්සවය තමයි අවසානයේ හරිනි අමරසූරිය මැතිණිය යාගේ ගෙදරට එහෙම නැත්නම් අරලියගහ මන්දිරේට මේ සියලු දෙනා කැඳවගෙන මේ මහා උත්සවයක් විදිහට ඒක නිකන් ආණ්ඩුවෙන් සිදු කරන ශිෂ්‍යාධාර ලබා දීමක් විතර සමාජයට ඒත්තු ගන්නන්න උත්සාහ දරුවා. ඉතින් මේ නිර්ලජ්ජිත උත්සාහයන් අපි ඊටාම හාස්‍යජනක විදිහට බැහැර කරනවා. මොකද මෙතන තියෙන ලොකුම කාරණේ තමයි ඔබ තමයි මේවා ඊටාම නිර්දේය විදිහට විවේචනය කරේ. අද ඒ විවේචනය කරපු කාරණා එකින් එක ඔබ විසින්ම ඉටු කරමින් මේ සමාජයේ ඉදිරියේ විහිළුවක් බවට පත් වෙමින් ඉන්නවා. ඒකත් සමාජයේ දැනුවත් කර යුතුයි. බොහොම ස්තුතියි.